ආයුබෝවන් මගේ ආදරණීය දුවේ පුතේ. අද අපි කතා කරන්නේ 3 ශ්‍රේණිය අපි ලක්වැසියෝ පාඩමේ ජාතික ගීය නිවැරදිව ගායනා කරන ආකාරය ගැන. රට පිළිබඳව ආදරයෙන්, ගෞරවයෙන් මේ විදියට ලෝකයේ අනිත් රටවලුත් ජාතික ගීය ගායනා කරනවා. මේ තියෙන්නේ අපේ රට ශ්‍රී ලංකාවේ ජාතික ගීය. ශ්‍රී ලංකා මාතා. මෙන්න මේ විදියට ආරම්භ වෙන ජාතික ගීය මගේ පුතාලා කුඩා කාලේ ඉඳලා විවිධ අවස්ථාවලදී අහලා තියෙනවා. ඒ වගේමයි ගායනා කරලා තියෙනවා. මේ ජාතික ගීය ලිව්වේ පුතේ 1940 වර්ෂයේදී ආනන්ද සමරකෝන් මහතා විසින්. 1951 වර්ෂයේදී මේ ගීතය ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස නම් කරනු ලැබුවා. මේ ඉන්නේ එතුමා ආනන්ද සමරකෝන් මහතා. නැවත කියමු බලන්න නම ආනන්ද සමරකෝන් මහතා. හොඳයි. දැන් ජාතික ගීය ගැන අපි පුංචි විස්තරයක් දැනගත්තනේ. එහෙනම් දුවේ පුතේ දැන් අපි බලමු අපි ජාතික ගීය ගායනා කරද්දී ඉන්න ඕනේ කොහොමද කියලා. ඒ කියන්නේ නිවැරදිම ඉරියව් මොනවද කියලා. මේ පේන්න තියෙන්නේ ජාතික ගීය ගායනා කරන අවස්ථාවක්. එහෙනම් අද ඉඳලා මගේ දුවල පුතාලත් අපේ රටට ආදරයෙන් ගෞරවයෙන් නිවැරදි ඉරියව්වෙන් ජාතික ගීය ගායනා කරන්නට ඕනේ. මුලින්ම හිස කෙලින් තබා ගන්නට ඕනේ. අපි ජාතික ගීය ගායනා කරද්දී පොඩ්ඩක්වත් දඟලන්නේ නැහැ. වටපිට බලන්නේ නැහැ. හිස එක කෙලින් තියාගෙන තමයි අපි ජාතික ගීය ගායනා කරන්නේ. ඊළඟට පුතේ ශරීරය ඍජුව තියෙන්නට ඕනේ. ඒ කියන්නේ ඇඟ හොඳ කෙලින් තියාගන්නට ඕනේ. දනිස් වලින් නැවෙන්නවත් ඇලවෙලා ඉන්නවත් බෑ. ඊළඟට අපි බලමු අපි අත් කොහොමද තියාගන්නේ කියලා. අත් දෙක ශරීරයට ලං කරලා කෙලින් අතට තියෙන්න ඕනේ. ඒ වගේමයි පුතේ අත් දෙක මිට මොලවලා මහපට ඇඟිල්ල පොළව දෙසට යොමු කරලා තියෙන්න ඕනේ. දැන් බලන්නකො පුතාලගේ අත් දෙක අරගන්න. අරන් මිට මොලවලා මහපට ඇඟිල්ල පොළව පැත්තට තියෙන්න යොමු කරගන්න. අන්න හරි. ඔන්න ඔය විදියට තියෙන්න ඕනේ. කකුල් දෙක කොහොමද අපි තියාගන්නේ? විලුඹ දෙක ලං කරලා ඒ වගේමයි මදක් ඈත් කරන්නට ඕනේ. V අකුරේ හැඩයක් එන්න. මේ පින්තූරේ තියෙන විදියට කකුල් දෙක V අකුරක් හැඩයට අපි තියාගන්න ඕනේ. ඒ වගේමයි හිස කෙලින් තියාගෙන ඕනවට වැඩිය උඩ බලන්නෙත් නැහැ, පහත බලන්නෙත් නැහැ. ඇස් මට්ටමින් කෙලින් දෙයක් දිහා බලාගෙනයි අපි ජාතික ගීය ගායනා කරන්නේ. ගායනා කරන අවස්ථාවේදී අපේ රට ගැන ආදරයෙන්, ගෞරවයෙන් ජාතික ගීයේ තේරුම මතක් කරගෙනයි අපි ගායනා කරන්නේ. එහෙනම් මගේ ආදරණීය දුවේ පුතේ පාඩමේ ඉතිරි කොටසින් නැවතත් හමු වෙනකන් පුතාලා හැමෝටම ආයුබෝවන්.